ආයුබෝවන්. අද ශ්‍රී බුද්ධ වර්ෂ 2568 වැන්නේ මැදින් මස අව පැලැවිය නම් තිතියලත් කිවි දින. ඉතින් අද අපි මේ සොඳුරු පිළිසඳරක් ඔබට ගෙනීමටයි සූදානම් වෙන්නේ. ඊයේ දින අපිට අහඹු ලෙස හමු වුණු සොඳුරු මිනිසෙකු සමගයි අපි මේ පිළිසඳර ඔබ වෙත ගෙන ඉන්නේ. ඉතින් අද අපිත් එක්ක එකතු වෙනවා ගාමිණී කීර්තිචන්ද්‍ර මැතිතුමා. ආයුබෝවන් සර්. පුරා 800 වසක් වසර 50ක් පුරාවටම Tamanගේ රට ජාතිය බුද්ධ ශාසනය වෙනුවෙන් තම පෞද්ගලික කාලය ධනය ශ්‍රමය වැය කරපු ඒ Tamanගේ රට ජාතිය බුද්ධ ශාසනය නගා සිටුවීමට විශාල සේවයක් ඉටු කරපු ගාමිණී කීර්තිචන්ද්‍ර මැතිතුමා තමයි අද අපිත් එක්ක මේ පිළිසඳරට එකතු වෙන්නේ. ඉතින් ඔබතුමාගෙන් අපිට දැනගන්න ගොඩක් දේවල් තියෙනවා. මුලින්ම මම දැනගන්න කැමතියි මේ ඔබතුමා කොළඹ සාන්ත පීතර විද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය ලබා ගන්නේ. ඒ කුඩා කාලය පිළිබඳව පොඩි සිහිපත් කිරීමක් කරනවා නම් මම මගේ අම්මයි තාත්තයි සිංහල බෞද්ධ. මට හොඳ අධ්‍යාපනයක් දුන්න බෞද්ධකම උඩ මම කතෝලික ඉස්කෝලේකට ගියේ සාන්ත පීතර විදුහලට. හැබැයි අපි හරි බොහොම ලොකු පවුලක්. ඉතින් ඒ වගේම මේ අපි බොහොම දුප්පත්. කියතොත් අපි පවුලේ අපි රැයට කන්නත් නැති වෙලා. පවුලේ මගේ අම්මා අඬනකොට මාත් අඬනවා. එහෙම වෙලාවලුත් තිබුණා. ඉතින් මම නමුත් අපි හිටියේ වැල්ලවත්තේ. මගේ අම්මා හරි දක්ෂයි. අම්මා අපිව දාගත්ත හොඳ ඉස්කෝලවල. මගේ නංගිලා ගියේ විසාකයි. මල්ලිලා ගියේ සෙන්ට් පීටර්ස්. ඉතින් අම්මට උවමනා හිතුනේ අම්මලගේ තාත්තා අපේ අම්මගේ තාත්තා මගේ සීයා අම්මලට ඉස්කෝලේ ඇරියේ නැහැ. ගෙදර තියලා තමයි ඒ කාලේ උගන්වලා තියෙන්නේ. අම්මා හැබැයි ධර්මචාර්ය බුද්ධචාර්ය ධම්මචාර්ය ඔක්කොම පාස් කරපු කෙනෙක්. ඉතින් ඉස්සර හම්බෙලා තියෙන පොත් තාමත් ඇති මහා ගෙදර මේ ලෙද කේස් එක තියෙන පොත් තමයි තෑගි දීලා තිබුණේ. ඉතින් අපි ඒ වලින් තමයි රැට නිදාගන්න ඉස්සර පිරිත් කියන්නේ. බලාගෙන අයියම පිරිත් කියනවා අපි. ඒ වගේ පරිසරයක තමයි හැදුනේ. හැබැයි බොහොම දුප්පත්කමට හරි අමාරුවෙන් ඉස්කෝලේ ගිහිල්ලා නංගිලා එන්නේ හෙට ඉස්කෝලේ යන්න බෑ කියලා. ඒ වැල්ලවත් ඉන්නේ ඔක්කොම ලොකු ලොකු ගෙවල් වල ඉන්නකට අපි හිටියේ ගෙවල් පේලියේ. ඉතින් ඒ ගෙවල් පේලියේ හිටියා පාරේ නෑවේ පාරේ පයිප්පේ නෑවේ අපි. ඉතින් ඒ ඉස්කෝලේ ගියාම පදේ. දන්නවනේ ළමයින්ගේ හැටි. ඉතින් ඒ වුණාට ඉතින් මම කොහොම හරි කාටවත් අතපාන්න නැතුව මම බය මට කවුරුත් විහිළු කරන්න එන්නේ නැහැ. මොකද මම ටිකක් දඩබ්බරයි. කියන්නේ කොටා. ඒම නිසා මට මගේ පැවැත්ම මම හදාගත්තා. මට කිසිම අඩුවක් තිබුණේ නැහැ. මම ඉස්කෝලේත් ඒද ඉතින් වෙලෙත් පංගුවක් වෙලාවට පන්ති කරන්නේ ඉස්කෝලේ සර් මාව පන්තියෙන් එළියට දාලා. ඊ ආපු ගමන් කියනවා you out කියලා තමයි පන්තිය පටන් ගන්නේ. ඒ වුණාට මට තිබුණා හොඳ මෙමරි එකක්. පස්සේ ඉස්කෝලේ සර්ලා කියන්නේ ෆොටෝග්‍රැෆික් මෙමරි කියලා මට. ඉතින් ඒක තියෙනවා මට හිතෙන විදිහට. ඉතින් අපි කියන්නේ බොහොම ලොකු සත්නක් දීලා තමයි ජීවත් වුනේ අම්මා. තාත්තා ගැරිජ්ජත් වෙන තලකලේ. ඉතින් අපි කෙටියෙන් කියනවා නම් මේ අපි ඉගෙන ගත්තා. අධ්‍යාපනය තමයි අපි උගට ගත්තේ. අද අපි මේ තත්ත්වයේ ඉඳගෙන මට එකක් හැමෝටම මතක් කරන්න කැමතියි. වෙන කෙනෙකුට මගේ තත්ත්වයට ආවනම් මම බින්දපු දුකට හිතන්නේ ඇයි මම කාටවත් දෙන්නේ මම හම්බ කරගත්තේ. ඇයි මම කාටවත් මට එහෙම හිතුන්නේ. ඒක තමයි මගේ වාසනාව. මට එහෙම හිතුණා නම් මම මඩි ගහගෙන කාටවත් උදව් කරන්නේ. දැන් මම කරන්නේ පෙර පාසලේ ඉඳන්. ඒ කියන්නේ ග්‍රාස් රූට් ලෙවල් එකේ ඉඳන් මම වැඩ කරන්නේ. පෙර පාසල් කරනවා ඒ කරන පෙර පාසල් මම සතයක් ගන්න ළමකයි. මම තමයි ඔක්කොම කරන්නේ ටීචර්ලගේ පඩියවන්නේ. ඉතින් ඒ විදිහේ වැඩ පිළ පරිසරයක තමයි මම වැඩ පටන් ගත්තේ. හැබැයි මම මෙහෙන් යනකොට ඉතින් මම ඔච්චර දුරට හිටියේ නෑ. අද මම මුළු රටේම පුළුවන් විදිහට මම ලොකු කෝටිපතියෙක් නෙවෙයි. නමුත් මම පුළුවන් තරම් ළමයින්ට අධ්‍යාපනය දෙන්නම තමයි බලන්නේ. ඒ රටේ ගොඩ ගන්න නම් මේ ළමයින්ට පහසුකම් සලසන්න ඕන මේ ගම්වල ඉන්න ළමයි. ඒ වගේ පරිසරයක් තමයි මම ඇති කරගෙන මේ වැඩි විදියට පැමිණලා තියෙන්නේ.
ඉතින් ඒ සඳහන් කළ වචන කිහිපයෙන්ම පේනවා එතුමා පාසල් කාලේ යම් තරමක දඩබ්බරේ. ඉතින් එතුමා ඒ දඩබ්බර ගතිගුණම මේ බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා තමන්ගේ පෞද්ගලික කාලය, ධනය, ශ්‍රමය වැය කළා බුද්ධ ශාසනය වෙනුවෙන්. විශේෂයෙන්ම තමන්ගේ තරුණ කාලය මේ පුරාට සියවසක් පුරා එතුමා මේ සේවය කරනවා. කැප කරලා මේ විශාල වශයෙන් අපේ බුද්ධ ශාසනය රැකගන්න, අපේ රට ජාතිය රැකගන්න විශාල සේවයක් ඉටු කරලා තියෙනවා. ඉතින් ඔබතුමාගෙන් මම ඊළඟට දැනගන්න කැමතියි මේ වගේ දේවල් වලට යොමු වෙන්න. මේ පළවෙනියටම මේ වගේ දැන් අපි දන්න ඕනෑම දෙයකට අපිට මුලින්ම අදහසක් එනවා. ඔබතුමා ඇයි මේ වගේ දෙයක් ආරම්භ කරන්න හිතුවේ? ඔබතුමා අහන ප්‍රශ්නේ තවදක නම් ඒක පටන් ගන්න මට තව අමතර කෑල්ලක් එකතු කරන්න වෙනවා. ඒ කියන්නේ මම එංගලන්තේ ගිහිල්ලා මම ගියේ මේ බ්‍රිටිෂ් කම්පැනි එකට මම වැඩ කෙරුවේ. ඒ මාර්ගෙන් තමයි මම ගියේ. ඒ ගිහිල්ලා ඒ වැඩ කරන ගමන් මම නිකන් හිටියේ නෑ. මම ක්‍රිකට් ටීම් එකක් හදාගත්තා මගේ. මම ඒ ගමන තේම්ස් ගඟේ බෝට් ඩාන්සර්ස් කෙරුවා අවුරුද්දකට දෙකක්. ඉතින් ඒ වගේ දේවල් කළා මම කොයි වෙලාවෙත් හිටියේ සමාජෙත් තමයි. මම මෙහි යන්නේ ඉස්සෙල්ලා මට අවුරුදු 14 15 කාලේ වැල්ලුවත්තේ මං කෙරුවා කවි මඩුවක්. අවුරුදු 15 14 15 කාලේ මං කවි මඩුවක් කෙරුවා. ඊට පස්සේ කෙරුවා ඇන්ටන් ජෝන්ස් ඔය ඔලි බැස්ටියන්ලා ඒගොල්ලෝ ගෙනල්ලා බයිලා මඩුවක්. ඔය වැල්ලුවත්තේ අරුත්සාලේ ඉන්නේ කුඩි තියෙනවා අපේ මාමගේ ලොකු ඉඩමක් තිබුණා. ලොකු ගෙයක් එක්කයි. ඒතන තමයි ඒක කෙරුවේ. ඉතින් මම පුංචි කාලේ ඉඳන් ඒත් මම මේ ඔබතුමාගේ ප්‍රශ්නෙට වැඩි ටිකක් එළියට යනවා. මම කොයිලා හිටියේ හරි පැත්ත හැබැයි වැරදි තැන. ඒ මොකද කවුරුත් මම කරන දේ මම දැන් රටේ තිබුණ ප්‍රශ්නයක් ඒ ගම්වල වැල්ලවත්තේ ඉන්නවා ගෙවල් වල වැඩ කරන ළමයි. දැන් මේ ළමයි ඉස්සර හාල් පොත් තිබුණේ අරගෙන පම්මල්ලත් තරම් යනවා කෝපරේටිව් එකට බඩු. මේ ළමයා යනකොට බටේ ඒ අපේ වැල්ලවත් හන්දියේ ඉඳලා තියෙනවා පටි ගහන මිනිස්සු. ත්‍රී කාඩ් ගහන මිනිස්සු අරුම මේ තරව් කාලේ දාලා මේ ළමයි අල්ල ගන්නවා. ඉතින් ඒ ළමයි අල්ලගෙන මේ ළමයි අර තරව් කාලේ කොහොමද මේ ළමයින්ගේ අතේ තියෙන ඔක්කොම සුද්ධ කරනවා. ඉස්සෙල්ලා දිනනවා ඊට පස්සේ යන්න දෙන්න ඊට පස්සේ ඔක්කොම පරදිලේ ගෙදරින් පැනලා යනවා. පොලිසියට ගිහිල්ලා ගෙවල් අයිතිකාරයෝ දානවා මේ ළමයි ගෙදර තිබුණු රත්තරන් බඩුයි සල්ලි අරන් පැනලා ගිහිල්ලා. පොලිසියෙන් අල්ලන් ඇවිල්ලා ගහනවා මේ ළමයි. ඒ ළමයි කොහෙන්ද එන්නේ? ඉතින් මම කරගන්න පටන් ගත්තේ ඒ වැල්ලවත් හන්දියේ ඉඳලා තියෙන මට මේ ඒ මිනිස්සුන්ට ගහන්න පටන් ගත්තා. ගහලා එලවන්න. මම ඒක පදින්ම කෙරුවා. මට නමක් වටනවා මොකද්ද? කම්මෝගෝ චිකාගෝ කියලා. ඇත්ත මට ඒ දැන් මතක් කරනකොට hina යන. ඒ මොකද මම අර නිකන් අමුතු මිනිස්සෙක්. අර වගේ වැඩ කරන් දුන්නේ. ඉතින් ඒ පොලිසිය දවසක් මම එක්කෙනෙකු ගහලා අල්ලගෙන සෙනගත් පස්සේ යනවා ඉන්ස්පෙක්ටර් ඉල්ල අහනවා මේ බයික් එක නවත්තලා මොකද ප්‍රශ්නේ? මං ගෝ ඉතින් මිනිස්සු කිව්වා මේ වකන්න මිනිස්සුන් මේ ගහලා පොලිසියට ගෙන. මං ගෝ පොලිසියට ගෙනාවන්නේ පස්සදොරෙන් එවලම් එළියට දානවා. මම උඩ පොලිසියට ගිහින් මම දඬුවම් කරනවා. ඉතින් අන්න එහෙම ජීවිතයක් ගත කරපු මම එංගලන්තේ ගියාට පස්සේ ඒ ජීවිතේ ගියා. මම බෝඩ් ඩාන්සස් පටන් ගත්තා මේ තේම්ස් මේ ගඟේ. ඒ කරලා ඉතින් ඒ ලාභ ගත්තේ නෑ. මම කොයිලා ලාභය අපි අතර බෙදාගත්තා. කියන්නේ හැමෝටම කන්න බොන්න ආරම්භ. ඉතින් මේ ඒව කරන් ඉන්න ගමන් තමයි මම ඔය ලංකාවේ ක්‍රිකට් ටීම් එකම මේ මොරටු හිටියා නිසාල් ඉස්සර අපේ කෝච් කෙනෙක් ඇටියට හිටියා. මේ කියන්නේ අපිට ක්‍රිකට් ගියව මොරටු ක්ලබ් එකට මාත් ගියව. ඒ කාලේ මේ ඉතින් මේ නිසාල් ටීම් එකක් කරන් ආව ලංකාවේ ටීම් එක ඉස්සෙල්ලාම ඔය මේ ඉන්ටර්නැෂනල් මැච් ගහන්න පටන් ගත්තා වර්ණපුර යටතේ. ඒ වෙලාවේ ගියා මැන්චෙස්ටර්. ඒ වෙලාවේ දෙමළු ග්‍රවුන්ඩ් එකට කඩාගෙන ආවා. එළ මැච් එක ගන්න නැවතුවා. ඉතින් ඒ මෙයා කළා අපි එතන පොඩ්ඩක් දාලා ගල්ලා ඊට පස්සේ මට හිතුණා මෙහෙම ඉඩ දෙන්න බෑ නේද කියලා. ඉතින් කොහොම හරි මගේ ඇඟේ තිබුණා මේක. මම වැල්ලවත් ඉන්න කාලේ පුරු කියන්න ඕනේ. මේ පාරේ අපි යනකොට මේගොල්ලෝ යාපනෙන් හරි මෙන් ඇවිල්ලා හවසට තෝස් කඩේ ඉස්සරහ අපිට ඇවිදගෙන යන්න බෑ ගෑණියෙක් කාටවත්
රොත්ත පිටින් කතා කරගෙන ඉන්න. ඉතින් මම යනකොට පයින් ගහගෙන යනවා. මම බලන්නේ. ඒ මොකද මගේම දැන් යාපනයේ ගියාම වෙන විදිහක් කල්චර් එක. ඉතින් ඒ වගේ අපි ඒව කරගෙන යනකොට තමයි ඔය එංගලන්තේ ගිහිල්ලත් මම ඉතින් ක්‍රිකට් ටීම් එක පටන් අරන් බෝඩ් ඩාන්ස් පටන් කරේ. එතකොට මට දැනගන්න ලැබුණා මගේ ළඟ වැඩ කෙරුවා දෙමළ ආදෙක් සෙල්වරාජ කියලා. ඒ සෙල්වරාජ දවසක් වැඩට ආගෙන ගිය මේ පරක් කළා ඇවිල්ලා කිව්වා සර් මම පොඩ උදේ ආවේ නැහැ මම ආවේ මේ අපේ කට්ටියගේ මීටිමත් වුණා මං ගියායි කිව්වා. මම මොකද්ද මීටි? නෑ අපි දන්නේ නැතු මේ ඒගොල්ලෝ මේ දෙමළ කට්ටිය එක්ක මේව අරවා මේවා ඉල්ලන්න මේ කට්ටිය ට්‍රේන් කරනවා පැලස්තයින් ලේවදන්න අර එහෙම තැන්වල කියලා මට පොළ වගේ දුන්නා. මේ මීට මේ බෙදපු පොළේ. මම දැක්ක ගමන් මම දැනගත්තා මොකද්ද කියලා මට අග්ගාලේ මිනිස්සුන්ට පැත්තකට වීසි ගිරුවා. මං කියෙව්වේ නෑ. මං ගෝ පස්සේ කියවන්නම්කෝ වෙලා තියෙන වෙලාවක් කියලා. මම ඉතින් කතා කරලා මේ ගියා. පස්සේ මම මේ කොල් ටික අරන් බැලුවා මම හිතුව දේ හරි. පස්සේ මම ඉතින් අර හවස යන ගමන් මම ආව සර් අර කෙවුවද? මං කොහොනේ මම ගෙදර යන ගමන් කියවන්නම්කෝ. කියලා මෙයාට මං ගෝ ඔයාගේ ඔයගොල්ලෝ ජාතියක් හැටියට එකතු වෙන්න ඕන වැඩ කරන්න ඕන යන්න ඔයාලට නිවාඩු ඕන නම් මම දෙන්නම් නිවාඩු. කියලා මම අයි එන්කරේජ්. ඒක දීලා ඉතින් මීට දිනකොට යනවා මට කොළ ගෙනත් දෙනවා. කිසි ප්‍රශ්න නැහැ. ඊට පස්සේ ලංකාවේ හිටිය ධනපාල සමරසේකර මේ එංගලන්තේ ප්‍රෙස් ඔෆිසර් මේ හයි කමිෂන්. එයාට එන්න කියලා රෙජි ෆර්නැන්ඩෝ කියලා හිටිය පරණම ජර්නලිස්ට් කෙනෙක් හවුස් එකේ. එයා මගේ යාළුවෙක්. එයාත් ගෙන්නලා මේගොල්ලන්ට දුන්නා මේ කොළ ටික ගිහිල්ලා මිසි බණ්ඩාරනායකට දෙන්න කියලා. මේ මගේ මම විස්තර කියලා ඒගොල්ලෝ අරන් ගියා දුන්නා මිසි බණ්ඩාරනායක 76 ඡන්දේ පෙරදුනා. ඊට පස්සේ මම මේක දුන්නා ජේ.ආර්. දුන්නාම ජේ.ආර් එව්වා ASP මර්වින් ෆර්නැන්ඩෝව එංගලන්තෙට මම මොකද්ද සංවිධානය කරන්න කියලා. ඉතින් ජේ.ආර් එවලා තියෙනවා අවශ්‍ය මර්වින් හයි කමිෂන් එකෙන් ෆෝන් කරලා කිව්වා මේම ඔෆිස් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා ඔයාව හම්බ වෙන්න. මම කිව්වා එකගෙන කියලා. මං කැමත් ඇස් කළා අවශ්‍ය කන්න බොන්න දීලා යාට කිව්වා ජාතිකයි. අපි මේ ආගම්වාදී අරම නේ අපේ රට වෙනුවෙන් සිංහල බෞද්ධ වෙනුවෙන් මම නැගී සිටිනවා. රටට ඇති වීගෙන එන ත්‍රස්තවාදය මම කලින් දැක්කා. කවුරුත් දැක්කේ නෑ 75 නේ මම දැක්කේ. එතකොට මේක ඇහුවේ 83. එතකොට මම මේ රටට ආවේ 79 අන්තිමට. අන්තිමට ඇවිල්ලා තමයි මහම්දුරුගොල්ලෝ පාට ගත්තේ. එතකොට ඉතින් ඒ වෙනකොට මම සිංහල සංගමය පටන් අරගෙන 75 මියුසිෂන්ස් ගෙන්නුවා. ඉස්සෙල්ලම ගෙනාවේ වික්ටර් රත්නායක අබේවර්ධන බාලසූරියාව මැනේජර් හැටියට ගෙනල්ලා අපි සහායක කෙරුවා. ඉතින් වැඩි සෙනගයි දෙවනි චොයිස් කරනකොට හොඳ සෙනගාව. මිනිස්සුන් පුරුද්දක් නෑ ඒ වෙනකොට. මියුසික් ඊට ඉස්සෙල්ලා මම කෙරුවා පළවෙනි සිංහල අවුරුදු උත්සවය එංගලන්තේ. ආනන්ද කොලෙජ් එකේ හිටිය ගාමිණී අබේසේකර කියලා සර් කෙනෙක්. එයා ගෙනාව කවුද මේ රෝහණ වීරසිංහ ගාමිණී සිල්වා විජේරත්න තබ්ලා ගැහුවේ ඒ කට්ටිය ඔක්කොම ළමා නාට්‍ය කණ්ඩායමක් ගෙනාවා. ඒ අවුරුද්දේ තමයි ඉස්සෙල්ලම සිංහල අවුරුදු උත්සවයක් කරුවේ එංගලන්තේ. මම මෙහෙන් ඔක්කොම කැවුම් කුකිස් අරන් ගිහිල්ලා හදලා කළා. ඉතින් ඒ ගමන ගාමිණී සිල්වා නැවතුණා මගේ පෙට්‍රෝ ස්ටේෂන් එකේ වැඩ කරලා. ඒ ගමන මේගොල්ලෝ ඉතින් මම ඊට පස්සේ ආ ෂේක්ස්පියර් කන්ට්‍රි ගිහිල්ලා ඒ ඉස්කෝලේ ගිහිල්ලා විභාගේ පාස් කරලා ඉල්ල තමයි දැන් උත්වල කාර්ය කරන්නේ ගාමිණී සිල්වා. ඉතින් මේ ළමයි ඉතින් ඒ කාලේ එනකොට රෝණ වීරසිංහලත් අවුරුදු 18 19. ඉතින් ඒ කාලේ ඊට පස්සේ මම ගෙන්නන්න ගත්තා සිංහල මියුසික් කරන කට්ටිය. අපේ සිංහල ජාතික මියුසික් කරන කට්ටිය ඉන්දියන් කොපි කරන කට්ටිය කවුරුත් ගෙනාවේ නැහැ. ඊට පස්සේ නන්දමාලිනියම තහනම් කරලා තිබුණා ආනන්ද තිසල්විස් මේ මුගුරක් ඇවිසි තන මුගුර රිංගපටව කියන සින්දු කියන්න බැරි වෙයි. පස්සේ අපි ගෙන්නුවා එහාට එංගලන්ත. ගෙනල්ලා ඔඩියෝ කැසට් එක කෙරුවේ. කරලා මෙයා කළා තමයි මේ සින්දු මේ ගෙනල්ලා ඔය එක ලන්ඩන් ගමන කියලා. ඒ කරලා ඊට පස්සේ අපි
ඉතිං ඉන්ද්‍රාණි විජයබංගලා මේ චිත්වල සෝම්පාල දෙපාරක් ගෙන්නවා. ඒ වගේ මිනිස්සු ගෙනල්ලා ඔය මේ අපේ සමන් ඉතින් ගමේ මිනිස්සුන් දෙපාරක් ගෙනා. ඉතින් මේ විදිහට මම මේ සිංහලකම ඒ කෙරුවේ මේ මගේ ලොක්කමට නෙවෙයි සිංහලකම සමාජයට දෙන්න. සිංහල මියුසික් දාලා මෙයා කළා කොපි කරන්න කියලා දාලා ඒක නැකලා ගියා. ඊට පස්සේ තමයි කල්පනා කරුවේ දැන් මේගොල්ලෝ පෙළපාලියන්න අරමය කරන්න ලෑස්ති වෙලා. ඉතින් මම ඒ ගමන සංවිධානය එළියට බැස්සා. බෑලා ඉතින් විශාල විස්තරයක් තියෙනවා කියන්න මේක අනිත් පාර කියන්න කියලා දැන් නවත්තන්න ඒක. රටට වෙන්න යන විශාල හානිය දැක්කා. දැකලා මම ඒ ඇත්තට මේ කාලේ හිතුවේ මේ මිනිස්සුන්ව මැරෙන එකයි අතපය නැති වෙන එක නවත්තන එකයි මගේ අදහස. ඒක නවත්ත ගන්න මට බැරි වුණා. ඉතින් මේ උපේක්ෂා ටීවී අපිට අහඹු ලෙස හම්බ වුණු මේ සොඳුරු මිනිසාව මේ වගේ පිළිසඳරකට යොදාගන්නේ ශ්‍රී ලංකාවේ බොහොම බැරෑරුම් හැරවුම් ලක්ෂ ටර්නින් පොයින්ට්ස් කීපයකම ජීවමාන සාක්ෂි දරනවා මෙතුමා. ඒ ටර්නින් පොයින්ට්ස් ගොඩක හවුල්කාරීත්වයක් මෙතුමා දරනවා. මේ ගාමිණී කීර්තිචන්ද්‍ර මැතිතුමනි, ඔබතුමා දැන් සඳහන් කළා ලන්ඩන් නුවර සිංහල සංගමය ආරම්භ කිරීම, ඒ වගේම මේ විවිධ සංගීත ප්‍රසංග පවත්වලා තියෙනවා, විශේෂයෙන්ම ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ සා ප්‍රසංගය ආදී වශයෙන්, ඒ වගේම ආචාර්ය නන්දා මාලිනියගේ මේ අපි දැකලා තියෙන ඔය ඉස්සර ඔඩියෝ කැසට් ඇල්බම් එකක් ආවා, ඒකත් ලන්ඩන් නුවර කරපු එකක්. ඒ වගේ විශේෂ කාරණා ගොඩකට මේ විශේෂයෙන් ඔබතුමා මූලිකත්වයේ දරලා කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ වගේමයි තවත් විශේෂම කාරණයක් තමයි මේ පසු කාලයක් වෙද්දී මම අර කලින් සඳහන් කරපු මේ හැරවුම් ලක්ෂ්‍ය ආරම්භ වෙනවා. ඒ තමයි මේ ලිබරල් ටයිගර් ටැමි ලීලා. ඒවත් LTT සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක්. ඒකට විරුද්ධව ඔබතුමා විශාල හඬක් නගලා ලන්ඩන් නුවර සෙනග 7000කට අධික පිරිසක් එක් කරගෙන පාගමනින් ගිහිල්ලා විශාල පෙරලියක් ඇති කරන්න ඔබතුමා සමත් වෙනවා. ඒ සියල්ලම ප්‍රථම ඒ වගේ චින්තනයක් ගත්ත විදිහ. ඒ කියන්නේ ඒ වගේ කෘත්‍යයක් ආරම්භ කරපු විදිහ. මේ ජාති හිතයිෂී, දේශ හිතයිෂී ක්‍රියාවලියක් එහි ආරම්භය පිළිබඳව සඳහන් කරනවා නම් මේක මතක් කරනකොට ඉස්සෙල්ලම මම මතක් කරන්න ඕන මං මේ පටන් ගත්තේ මැදින් නෙවෙයි. යමක් මම පටන් ගත්තේ මේකට අරමුණක් ඇතුව. ඉස්සෙල්ලම මම එංගලන්තේ කෙරුවේ අපේ ලංකාවේ තානාපති කාර්යාලයේ ඉස්සරහට හැම පෙබ්‍රවරි 4 වෙනිදාම නැති නිදහස සමරණයකට විරුද්ධව මම පෙළපාලියක් කරුවා. හැම පෙබ්‍රවරි 4 වෙනිදා. ඉතින් මේක මේ කොටි නෙවෙයි. මේක මේ මගේ ඇඟේ තියෙන්නේ නැති. නැතුව මේක මට මේවා අදහස් එන්නේ කොහොමද? මේක මේ මමත් මට ඉබේම එනේ මොකක් හරි භවයේ පුරුද්දකට මම බෞද්ධයෙක්. මෙතන එන්න ඕන බෞද්ධකම. ඒ බෞද්ධකමයි රටේ සිංහලකමයි ජාතිකකමයි ඔක්කොම එකහ වුණා ඉඳ තමයි මට මේක මේ අවුරුදු 50ක් කරගෙන එන්න පුළුවන්. නැත්තම් මම හිතන්නේ මිනිස්සෙක් අවුරුදු 50ක රස්සාවක් කරන්න පුළුවන් කියලා එක තැනක ලේසියි. අනිවාර්යයෙන්. දෙන්නෙකුට ආශ්‍රය කරන්න බෑ. ඒ කාලේ හැටියට මේ සිංහලයෝ මෙච්චර විරුද්ධකම් කරද්දි සිංහලයෝ මට බැන්නේ සිංහලයෝ. මම මාර්ච් එකෙන් තමිල් ටෙරරිසම් කියලා දැම්මහම මුගත් සිංහලයෝ දාලා යන්නත් හදුවා. හයිඩ් පාක් එකේ. මුන්ද සිංහලයෝ ඉන්නවා කියලා මම එතකොට දුන්නේ උත්තරේ අපි දෙමළ ගුරුවරු කිව්වහම යාපනයේ ඉන්න ඔක්කොම ගුරුවරු දෙමළ නෙවෙයි දෙමළ ගුරුවරු. කොටි කිව්වහම මෙලෙක්ට ත්‍රස්තවාදීන් කිව්වහම ඒ ත්‍රස්තවාදීන් විතරයි. ඉතින් මේක මේ වැඩපිළිවෙල මේ රටේ තියෙන ප්‍රශ්නේ හරියටම විසඳලා සිංහල මිනිහාගේ මොලේට දෙන්න හොරකම් කරන්නේ නැති මේ ධර්මිෂ්ඨ පාලකෙ නැති එකයි වරද. ඒ වගේමයි සිහිපත් කළ යුතුයි එකල මේ දෙමළ විමුක්ති කොටි සංවිධානයේට පක්ෂපාතීව ක්‍රියා කරපු අයත් නැතුවම නෙවෙයි. එහෙම නේද? ඒවලේ කියන්නේ මෙහෙමනේ. ඒක වෙන්න ඕනනේ. පක්ෂපාතී වෙන්න ඕන. ඒ මොකද දැන් මගේ ජාතියට මට දැන් දෙමළ මිනිස්සුන්ට ඇත්තටම කියනවා නම් ලෝකේ රටක් නැහැ. දැන් තමිල්නාඩු තමයි තියෙන්නේ.
ඉතින් ඒගොල්ලන් තමිල්නාඩු එකේ අපිට හිටපු නැති අපිට නිදහස හම් වෙනකොට හිටපු නැති නායකයෝ ඒගොල්ලන්ට හිටුවේ. අපිට හිටියේ නෑනේ නේරුල ගාන්ධිලා වගේ විවස්ථාවක් හදාගන්න පුළුවන් නායකයෙක්. 89% සිංහල හිටපු රටේ අපිට විවස්ථාවක් හදාගන්න බැරුණානේ නිදහස ලැබෙනකොට. ඇයි ඒ? ධර්මපාලතුමා මට පුළුවන් නම් මැරලා ගිහලා හොයාගෙන යනවා ටැග් එකක් දෙන්න. සිංහලය මෝඩයා කැවුම් කන්නේ යෝධයා කියපු එක වචන අකුරෙන් අකුරට හරි. අකුරෙන් අකුරට හරි. ඒකයි අද තියෙන ප්‍රශ්නේ මේ තමන්ගේ ජාතියේ වටිනාකම තේරෙන්නේ නැතිකම. ඉතින් මේ අපි කතා කරනකොට ඒ මගේ හදවතේ තියෙන ඒවා එළියට එනවා කරන්න දෙන්නේ නැහැ. මේ මම මේක මේ කොලේක ලියාගෙන කියන්න ඕනේ. මම අවංකවම කරපු දේ තමයි මම මේ කියන්නේ. ඉතින් ඒ වගේ ඔබතුමා කිව්වා මේව කරන්න අපිට බොහොම සුළු පිරිසක් ඉන්නේ. සිංහලෙක් මම හාමුදුරුවෝලන් කියනවා සිංහලෙක් මට පෙන්නන්න. බෞද්ධෙක් මට පෙන්නන්න. මගේ විදිහට මට පේන්න හරි අමාරුයි ඔයක. ඉතින් අපි දැන් මේ ගමන මේ කතාව තියෙන්නේ අපි එංගලන්තේ කෙරුවේ එංගලන්තයට තමයි කියන්නේ අපි මදර් ඔෆ් ඩෙමොක්‍රසි කියලා. ප්‍රජාතන්ත්‍රවාදී. ඉතින් ඒ ලෝකේ හැම රටකම පෙළපාලි යන්නේ එංගලන්ත ලන්ඩන් නගරේ. ලෝකෙම. රුසියාවෙන් එන්නෙත් නැහැ, චීනෙත් එන්නේ නැහැ, ජපානෙත් එන්නේ නැහැ. හැම තැනින්ම එන්නේ. ඉතින් ඒකින්ද තමයි මට වුණේ එංගලන්තේ තියෙන බලය කඩන්න. මොකද හැමෝටම පණිවිඩය යන්නේ එතනින්. ඉතින් මම දවස් 100ක සත්‍යග්‍රහයක් කරුවා. අගමැති කාර්යාලයේ ඉස්සරහින්. ඒ 89 දවසේ තමයි ඔය පෙළපාලිය කරුවේ. තොර ඔබතුමාද මේ දැන් ඔබතුමා කලින් සඳහන් කළා විවිධ රටවල් මේ එංගලන්තයේ මෙහෙම ලන්ඩන් නුවර මේ වගේ පෙළපාලි පවත්වලා තියෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔබතුමාද ප්‍රථම වතාවට මේ වගේ එකක් මම තමයි. සිංහල සංගමයේ පිහිටලා සිංහල අවුරුදු උත්සව පටන් අරන් අපි මෙයා වෙලා හාමුදුරුවෝ 750කට ලන්ඩන් වල දානි දුන්නා. ඒ දානි දුන්නේ කොහොමද? ඔක්කොම ජපාන් හාමුදුරුවෝ. පීස් ප්‍රෝග්‍රෑම් එක හැදුවේ ජපාන් හාමුදුරුවෝ. ඒක උඩ වැඩ කෙරුවේ උදේට නැගිටලා ඒ ජපාන් හාමුදුරුවෝ තමයි ඒක හදන්න උඩට යන්නේ. කුලි වැඩ වලට කවුරුත් ගත්තේ නැහැ එළියේ. ඔක්කොම ජපානෙන් ආපු හාමුදුරුවෝ තමයි. ඊට පස්සේ හාමුදුරුවෝ ඊල්දානේ අරගෙන උඩ නගිනවා. ඒ ගමන 10 මාර 11 වෙනකොට පල්ලෙහාට බැලලා වෝච් එක දාලා චීවරය දැන්නගෙන දානෙට වටිනවා. ඒ සිංහල හාමුදුරුවෝ ලීටි ටිකයි. හම්මලුවේ සද්දාතිස්ස හාමුදුරුවෝ තමයි ඒ කාලේ හිටියේ මහානායක හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ මේ රටෙන් ගිහිල්ලා තියෙන්නේ මම ඉපදිච්ච දවස්වල 1939. ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ භාෂා 7ක් පුළුවන්කම තිබුණා ඒ නායකයා. කිසිම දේශපාලනයකට හේතුන්නේ කිසි නායකයෙකුට පන්සලේ කතා කරලා ලන්ඩන් විහාරේ කතා කරන්න දුන්නේ. ඒ වගේ පරිසරයක තමයි හැදුනා. ඒ වගේ කට්ටියක් හිටියා. ඉතින් මෙන්න මේක මිනිස්සු සිංහල මිනිස්සු කල්පනා කරන මේ රටේ මිනිස්සු ඇයි අපිට නිදහස තාම ලැබිලා නැත්තේ කියන එක. මේ රටේ තියෙන නීතිය තනිකර සුද්දගේ නීතිය. මම ගෙදර මේ බිල්ඩිමේ දාන්නේ ඉරි දෙක නැති කොඩිය. පොලිසියෙන් ඇවිල්ලා කියනවා දැන් අවුරුදු ගානක් තිස්සම මේක මොකක්ද කියන්නේ මේ විකෘති කරපු කොඩිය කියලා. මං කියන්නේ ඔප්පු කරන්න මේක විකෘති කරපු කොඩිය නම් මේක ඔප්පු කරන්න. මම ඒක ඔප්පු කරන්න යන්නේ නැහැ. මගේ කොඩිය විකෘති කරලා නම් ඔප්පු කරන්න මේක විකෘති කරලා මම එදාට කොඩිය පාත් කළා. ඒක තමයි මේ සඳහන් කරන්න ඕනේ හරියට හොයලා බැලුවොත් නිදහස ලැබෙන්න කලින් භාවිතා කරලා තියෙන ඔබතුමා දැන් ඔය කියන කොඩිය. ඔව්. ඔය ඉරි දෙක පස්සේ කාලේ අපේ මිනිස්සු දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඔව්. හරියට හොයලා බැලුවොත් ඒක තමයි හරිම සිංහ කොඩිය. ඒක තමයි මේ ඒක බෝකොළ හතර තියෙන්නේ අපේ බුද්ධ ශාසනයේ වැඩ පිළිවෙල. ඔව්. ඉතින් මේක කොහොමද දාලා අපිට ඉවසන්න පුළුවන්? මේ සිංහල මිනිස්සුන්ට පුදුම ඉවසීමක් තියෙනවා මේ ජාතිය වෙනුවෙන්. ඕන එක උඩ ඇවිල්ලා අත හොදන්න පුළුවන් අපේ ඔළුවට කමන්නේ. ඒක නෙවෙන්නේ.
අනිවාර්යයෙන්. සිංහල මිනිහට නැගී සිටින්න තැනක් නැහැ. දැන් කොච්චර කයිය ගැහුවා. සේවයිලන් පැත්තෙන් එහෙන් යනවන ගෝල් පෙත්තෙන් ඔක්කොම මරක් කළේ. කෑ ගහලා කතා කරන්න බැනලා කතා. සිංහල මිනිහට ඕලෙන්ද කෑ ගහන්න ඊට වැඩි අයියේ. බෑ කණ්ඩත් නැහැ. තේරුණා? මේක නගා සිටවන්න මේ පොඩි ළමයාගේ ක්ලාස් රූට් ලෙවල් එකේ ඉඳන් අධ්‍යාපනයක් දෙන්න ඕන. පෙළ ගැස්වීමක් එන්න ඕන. අපේ ඉතිහාස පොත් මාරු කෙරුවා, ලෝවැඩ සංග්‍රහ මාරු කෙරුවා, ලෝවැඩ සංග්‍රහ, බුද්ධ චරිත, දහම්පද ඔක්කොම අයින් කරුවේ කවුද? අපේ රටේ නායකයෙක් අධ්‍යාපන ඇමති කාලේ තමයි ඒක මාරු කෙරුවේ. පොත් ලියන්න ගත්තා. දැන් මොකද කරන්නේ පොත් ලියලා? පොත් ලියනවා බෞද්ධකම ගැන දහම් පාසල. දැන් අර අච්චර ලස්සන පොත් අපි පුංචි කාලේ තාමත් ඒක කියනවා. ඒක නෑ. දැන් අර පොත් ලියලා මොකද කරන්නේ? ඒ පොත් මේ ආණ්ඩුවේ තියෙනකල් ඒ පොත් යනවා. අනිත් ආණ්ඩුව ගන් කෝටි ගානක පොත් පුච්චනවා. රටට වෙන අපරාධේ. දැන් ආර්ථිකෙත් දොෂනවා. මේක කවුද මේක හරියට කරන්න ඉන්නේ? දැන් තව කෙනෙක් කියනවා ඕ දෙමළ මරක්කල සිංහල ලංචි ඔක්කොම එකයි. අපි ඔක්කොම එකට ඉන්න ඕන. නැහැ කියන්නේ. නමුත් බුදුහාමුදුරන්ට වැඩිය කෙනෙක් නෑ. මේ අනිත් ආගම් පාලනය කරන දේවල් අපේ මේ දර්ශනයට ගේන්න බෑ. බුද්ධ දර්ශනය ෆිලොසොෆි එක. ඒක කොහොමද ඒගොල්ලෝ කියන්නේ මේ අපි ඔක්කොම එකයි කියලා. මුන් ඉතිහාසය දන්නේ නැති නායක ඉන්නේ. ඒකයි. නැත්නම් මේ බුදුහාමුදුරන්ගේ ලෝකෙම කියනවා ඒ වගේ කෙනෙක් මේ ලෝකෙ ඉපදිලා නැහැ කියලා. කියද්දි අපේ නායක නම් අපි ඔක්කොම එකයි කියන්නේ. නෑ. මම මැරෙනකල් මම ඉන්නවා 120ක්. මම මැරෙන්න ඉස්සෙල්ලා මේක මොකක් හරි කරනවා. හැමදේටම කාලයක් තියෙනවා. මේ යන වැඩපිළිවෙල ඉතාම ලැජ්ජයි අපිට අපේ මේ වැව් හදලා. දැන් මේ බලන්න අපි කියනවා වැවයි දාගබයි ගමයි පන්සලයි. මොකක්ද මේ? විජේ රජුරෝ ඉන්දියන් කට්ටිය ඌ ඇවිල්ලා බොරුව කළා කොහෙනිව රවට්ටලා ඒ පවුල් අල්ලගෙන රට පාලනය කෙරුවා. ඒකනේ කෙරුවේ. දැන් ඉන්දියන් කාර්යය කරන්නේ මොකද්ද? ඒකමනේ. කට්ටකම කරලා අපිව පාලනය කරනවා. දැන් මේ වැඩ පිළිවෙලවල් කවුද දකින්නේ? කවුද හිතට ගන්නේ? නැහැ. දැන් මේ අපේ රටේ තියෙන තත්ත්වය වැවයි දාගබයි ගමයි පන්සලයි. අපි ගල්ලෙන් වල හිටියේ නැහැ. ගල් ගුහාවල හිටියේ නැහැ. සුද්ධ තමයි ගල් ගුහාවල හිටියේ. අපි ගල්ලෙන් වල හිටියේ නැහැ. ඒ ගල්ලෙන් වල හිටපු මිනිස්සු තමයි සුද්ධ. අපේ රටේ හිටියා වාරි මාර්ග කරන්න පුළුවන් මිනිස්සු. මේ ගොවිතැන මේ නියරවල් හැදුවේ ආකිටෙක්චර් කොහෙන්ද ආවේ? ඩාෆ්න්න කොහෙන්ද ආවේ? මේ නියරවල් හැදුවා. මේ වැව මේ කළා 2400කට ඉස්සෙල්ලා. අවුරුදු 2400 දී මේ කෙරුවා. ඒ කරලා අපි අපිට හිටපු රජගොල්ලෝ මේ අපි ගැන මේ සිංහල දරුවෝ සිංහල මිනිස්සු ගැන අනාගතය ගැන කල්පනා කළා. අපේ පැවැත්මට අපිට වෘත්තිය හදලා තියලායි මැරුණේ. මොකද්ද? වැවයි දාගබයි ගමයි පන්සලයි කියන්නේ කෘෂිකර්මය. මේ රටට හරියන එකම දේ තමයි කෘෂිකර්මය. ඔය යකඩ ගෙනල්ලා ඩොලර් නැහැ කියනවා. ඩොලර් තමයි තියෙන්නේ ෆයිනෑන්ස් කම්පැනි වලින් කඳු ගහලා තියෙන එක උඩ එක. ඔය යකඩ අපි ගේන්නේ ඩොලර් දීලා යකඩ වටිනාකමක් නැහැ. අපි රුපියල්. දැන් කුඩුකාරයා ඉල්ලන්නේ ඩොලර්. ඉතින් කුඩු ගෙන්න මිනිහා කරන්නේ මොකද්ද? දේශපාලුව හදලා දීලා තියෙනවා ලෝකේ වටේටම සල්ලි මාරු කරන්න මිනිස්සු. ඒ මිනිස්සු සල්ලි මාරු කළා ඒ ඩොලර් එවනවා. අපි ගෙදරටම සල්ලි ගිහිල්ලා දෙන්න රුපියල් 2ක් වැඩිපුරක් දෙනවා කියලා බොහොම ආදරෙන් කියනවා. ඒ රුපියල් 2 ඒගොල්ලෝ ගන්න ඩොලර් යන්නේ කුඩු ගෙන්නන මිනිහා. රුපියල් 30ක් වැඩිපුර දීලා ඒක ගන්නවා. ඉතින් මේක කොහොමද අර කුඩු වෙන මිනිහා කියන්නේ නැහැ අපිට රුපියල් දෙන්න කියලා. ඉතින් මේ ඔක්කොම කරන්නේ අපේ පාලකයෝ. වෙන කවුරුත් නෙවෙයි. මම මේ කියන්නේ දේශපාලන බයින එක නෙවෙයි. මේක නවත්තන්න පුළුවන් පාලකයන්. පොලිස් කාර්යය වුණත්
වැරදි මගට හරවන්නේ පාලකයා. අර මිනිහෙක් අල්ලලා ගෙනාපු ගමන් මගේ මිනිහා රිලීස් කරන්න කියලා ෆෝන් කරනවා යුනිෆෝම් එකේ ඉන්නවද කියලා අහනවා. ඊට පස්සේ පොලිස් කාර්යය කල්පනා කරන තුන් පාරක් විතර මමත් යන රැල්ලත් කියලා මට කියලා තියෙනවා. මේ රට හදන්න ගොඩක් දේවල් තියෙනවා. මේ සිංහල ජාතිය නියෝජනය කරන සිංහ දජය අපි දැන් කියනවා ශ්‍රී ලංකේ ජාතික කොඩිය මේක මේ මෙතුමා දරන මතය අනුව මෙතුමා දැන් ප්‍රදර්ශනය කළා තියෙන්නේ අපි එදිනදා දකින සිංහ කොඩිය නෙවෙයි. ඒ පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. දැන් අපි දජය ජාතික දජය ගැන කතා කරනවා නම් මේ මම කතා කරන්නේ වර්ල්ඩ් කප් එක. වර්ල්ඩ් කප් එකේ කොඩි දානවනේ. හැම ටීම් එකේ කොඩි දාන. කොච්චර ලස්සන. එක කොඩියනේ දාන්නේ. ඔව්. එතකොට ඒ රටේ නායකයෝ ඒ රටේ අදාළ කොඩිය තියෙනවා. ඒ කොඩියට කොච්චර ගරු කරනවද? ඒ රටවල් වල. මේ අපෝට අත තියාගෙන ඒක ඒ විදිහට බොහොම ගරුසරුවෙත අපි රටවල් වල කොඩිය බානවා දකින්න. එච්චරට මේ ඒ අනන්‍යතාවයේ හින්දා තමන්ගේ. ඉතින් මේ ලංකාවේ කොඩිය මේ අපේ ඓතිහාසික කොඩිය මාරු කරේ කවුද කියලා බලන්න ඕනේ. ඇයි මාරු වුනේ? ඇයි ඒක විකෘති වුනේ කියන එක. ඒ විකෘති වුනේ මොකද? හොඳ බෞද්ධ කොඩියක් අපිට තිබුණේ. බෝකොළ හතරේ කොඩිය. ලෝකේ රටේම ආගමික වතාවත් ඇතෝ කොඩියක් තියෙන ලංකාවේ. ඉතින් මේක ආර්.ජී. සේනානායකලා මහත්තයලා උපාලි සේනා ඒගොල්ලෝ හුඟක් පොත් ලියලා අරවා මේ කොඩිය ගැන වැඩ කෙරුවා. ඉතින් මේ විදිහට හැමෝම කරගෙන ආවට කොඩිය අපිට නිදහස ලැබිච්ච දවසේ ඩී.එස්. සේනානායක මහත්තයා ඒ බෝකොළ හතරේ කොඩිය යට ඉඳන් තමයි කතා කරුවේ. ඔව් අනිවාර්යයෙන්. ඒ කතා කරනකොට සුද්දා අල්ලගත්ත කොඩිය විකට්ට කෙරුවේ නෑ. ඒ අපේ හරි කොඩිය අපිට දුන්නා. නමුත් අපේ මිනිස්සු සිංහලයා බාල කරන්න ඉරිද එකක් ගහුව කොඩියට. කොටිම කියනවා නම් මේ 1948 වර්ෂයේ මේ ගාලු මුදුර පිටියේදී පැවැත්වුණු ඒ කියන්නේ පළමු මේ ජාතික නිදහස් දින උත්සවයේදී ඔසවන්නෙත් මේ කොඩිය ගොස්ටර් අධිපතිවරයා ඇවිල්ලා ලංකාවට නිදහස දුන්නයි කියලා කියන දිනේ ඔසවන්නේ මේ කොඩිය. මේ කොඩියේ අන්තර්ගත වෙන්නේ මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ගුණ හතර හරියට හරි. ඒක අන්තර්ගත වෙලා තියෙන මේ බෝකොළ හතර මේක තමයි නියම සිංහ දජය. ඉතින් ඒක වර්තමාන වෙද්දි මම හිතන්නේ ඒක ප්‍රදර්ශනය කරන්න ඔබතුමා පමණයි. ඔව්. ඉතින් මේකට යම් ගැටලුත් ඇති වෙලා තියෙනවා. නෑ ඇක්චුලි ඉතින් පොලිසියෙන් ඇවිල්ලා මේක ගලවන්න කියනවා කම්ප්ලේන්ට් තියනවා කියලා ගලවන්නේ. මම කිව්වේ ගලවන්නේ නෑ. මම කිව්වේ මේ ඉස්සෙල්ලම් පාර ආවම මම පන්සලේ හිටිය ධාතු ආරම්භනේ ඉන්න ඒවලේ පොලිසියෙන් වෑන් එක ඇවිල්ලා මට එළියට අඬ ගහලා කතා කරුවා. කතා කරලා කාගේද බිල්ඩින් මම කිව්වා මගේ. එතකොට මේ කොඩිය දාලා තියෙන්නේ කවුද? මම කිව්වා මම. ඒ විකෘති නෑ ඒක විකෘති කරපු කොඩිය දාලා තියෙන්නේ කවුද කියලා. මම කිව්වා මම තමයි. ඒක ගලවන්න ඕන. මම ගලවන්නෙත් නෑ. ගලවන්නේ වන්නත් එපා කිව්වා. මම එහෙම කිව්වා. ඇයි එහෙමයි? මං කිව්වා ඕගොල්ලෝ ඔප්පු කරන්න ගලවන්න ඉස්සෙල්ලා කොඩිය ජාතික කොඩිය මේක විකෘති කරපු එක කියලා ඔප්පු කරලා ගලවන්න පුළුවන්. මටත් අයිතියක් තියෙනවා කොඩියක් දාන්න. එලා ඉතින් පස්සේ පොලිසියට මං කිව්වා ගෝඨාභය මහත්තයාගේ නඩුව වෙලාවේ මම ආම්දුරගොල්ලන්ට කිව්වා මෙන්න මේකයි තියෙන මෙතන ප්‍රශ්නේ. මේ රටේ තියෙන්නේ සුද්දගේ නීතිය තාම. සුද්දට දිනන කොඩි දෙකක්. බ්‍රිටිෂ් කොඩිය තියෙනවා නිල් පාට රතු පාට දාපු කොඩිය අනිත් එක සෙන්ට් ජෝර්ජස් කොඩිය සුදු කොඩිය රතු කුරුසේ. එතකොට සුද්දා මේ ආවම උන්ට වෙන උත්සව නැහැනේ ක්‍රිකට් ගාන රග ගාන තමයි තියෙන්නේ. එතකොට දාන්නේ සුදු කොඩිය. ඔව්. දාන්නේ නැහැ බ්‍රිටිෂ් කොඩිය. ඉතින් සුද්දාගේ නීතියට මටත් අයිතියක් තියෙනවා මට ඕන කොඩියක් දාන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ෆෝන් කරුවා ලොක්කට. දැන් ලොක්ක අරගෙන මම කලබල නොකර ගලවන්නකෝ. මං කලබල කරන්නේ මගේ අනන්‍යතාවයේ කාටවත් තරම් දාන්න බෑ. මම සිංහල බෞද්ධයා මගේ රජගොල්ලෝ මේක පාලනය කරුවා මේ රට තාම සිංහල බෞද්ධ. එතකල් මේ දජය තමයි පවතින්නේ. හරිදන්නේ මම කොඩි දෙකක් හදලා තියෙනවා බ්‍රිටිෂ් කොඩියයි සෙන්ට් ජෝර්ජස් කොඩිය එකට තියලා කවුරු හරි ආවොත් මම මේක පෙන්නලා
කියනවා මෙන්න මේක තමයි අපේ මගේ තැන තියෙන්නේ මෙතන. ඒකම නිසා මම මගේ කොටිය පාවිච්චි කරනවා. ඉතින් එහෙම දවසක් දානේ වෙලාවෙත් ආවා පල්ලෙහා ආලගාම්ද්‍රෝ ඔක්කොම හිටියා. අර පන්සලේ හාමුදුරුවෝ ඇවිල්ලා ආවම පස්සේ මේ මගේ ළඟ හිටිය විශේෂ අවස්ථා ළමයි 23 දෙනෙක් විතර හිටියා ඉස්කෝලේ. ඒ කෙනෙක් ඔබ ඔය මහත්තුරු ආවේ අපේ සර්ට බනින්නද කියලා වනි ගොත ගගා අර පොලිස් ඉන්ස්පෙක්ටරත් ඉඳලා ඉතින් පස්සේ ගෝම ආන්දරෝ එන්නකෝ ආපු එක ඉතින් මේ බන්ටයක් කාලේ මේ දානේ අපිත් එක්ක කැම ටිකක් කාලේ ඒගොල්ලෝ ගියා යන්න මට කිව්වා යනකම ඉමිතරේ උක්කල වල දාන්න කියලා මම ගැලුවේ නෑ. ඉතින් මේකේ තියෙන වෙනස අපි සිංහලයෝ දැනගන්න ඕන අපේ අනන්‍යතාවය මේකයි කියලා. මේ දන්නේ නැත්නම් ඔය අනිත් තැන්වල කොඩි පහත් කරන වෙලාවට බලන් ඉන්න තියෙනවා. කොච්චර සීරුවෙන් සෙලුට් එක ගහගෙන මෙයා කරගෙන මේක කොච්චර ලස්සනද? ඇයි අපේ කොඩියට මෙච්චර වද දෙන්නේ? උඩම්ම කෙනෙක් දාගෙන. වර්තමානයේ වෙද්දි මේ නියම සිංහදජයට විකෘති කරපු සිංහදජයක් කියන තරමටම මේ රට පත් වෙලා තියෙනවා. සිංහල තමන්ගේ අනන්‍යතාවය දැන සිටිය යුතුමයි. ඉතින් මේ වසර 50ක් පුරාවටම මෙවැනි විශාල සේවයක් ඉටු කරලා ඔබ බලනවා ඇති ඇයි මේ ගාමිණී කීර්තිචන්ද්‍ර කියන මෙතුමාගේ චරිතය පිළිබඳව ප්‍රසිද්ධ මාධ්‍ය කතා නොවෙන්නේ කියලා. වර්තමාන වන විට බොහෝ සම්මුඛ සාකච්ඡා වැඩසටහන් විවිධ සමාජයේ විවිධ මට්ටම් තරාතිරම් වල ඉන්න අය වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. නමුත් මේ වගේ ජාත්‍යන්තර වශයෙන් දැවැන්ත සේවයක් ඉටු කරපු මෙතුමා වගේ චරිතවලට ඇයි මේ ප්‍රසිද්ධ මාධ්‍යයේ තැනක් වෙන් වෙලා නැත්තේ? ඒකට උත්තරයක් මම ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. ඔබතුමා අහපු ප්‍රශ්නේ ඉතාම බැරවරු ප්‍රශ්නයක්. මොකද මේකෙන් කී දෙනෙකුගේ හිත අමනාප වේද හිත සතුට වේද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒ වුණත් මේක මගේ කටින් මගේ මුඛයෙන් වචනයෙන් මම දැනුවත් කරන එක හොඳයි කියලා මම හිතනවා වෙන කවුරුත් කියන්නේ ඉස්සෙල්ලා. මම මේ රටේ ඉන්න ජාතික මමත්වයේ තියෙන හාමුදුරු මහා සංඝරත්නය අනිත් සියලු දෙනාම ආශ්‍රය කෙරුවා. හොඳ වැඩපිළිවෙල කෙරුවා. අපි ලොකු සත්නක් දුන්නා. අපේ මීටින් කඩාකප්පල් කෙරුවා. ඒ ඔක්කොම සිද්ධ වුණාම අපිට. නමුත් අපි අත්තරේ නෑ. මම අත්තරේ නෑ. මම කිව්වේ දැන් කවුරු හරි මගෙන් අහනවා නම් සිංහල බලවන්නේ කියන්නේ. සිංහල බලවන්නේ කියන්නේ ගාමිණී කීර්තිචන්ද්‍ර ගාමිණී කීර්තිචන්ද්‍ර කියන්නේ සිංහල බලවන්නේ. අනිත් ඔක්කොම ගියා දේශපාලනයට. සියලු දෙනා මන් දන්නේ. ඉතින් මම පක්ෂ දේශපාලනයෙන් තොරව හින්දා ඒකයි අනිත් එක තමයි මගේ තිබුණ එදා ඉඳන් පරමාර්ථය තමයි සිංහල මිනිහෙකුගෙන් නම ගම ලියාගෙන ෆෝම් එකක් පුරෝගත්තේ මම කවදාවත් 75 ඉඳලා. හොඳ සිංහලෙක් කියලා මම දන්නවනම් එයා මගේ සමාජිකයෙක්. නම ගම පිරෙව්වට වැඩක් නැහැ. ඌට සිංහලකම නැත්තම්. දැන් වැඩි හරියක් සිංහලෙන්ද සිංහලකම නෑ. ඉතින් ඒ වගේ තමයි මේ මගේ මේ අවුරුදු 50ක් මේ කරපු සේවය අගය කරන්න කිසි කෙනෙකුට උවමනාවක් තිබුණේ නෑ. ඒ මොකද ඒගොල්ලන්ට අගයන්නේ. අගයන්නේ නැත්නම් කොහොමද අගය කරන්නේ? ඉතින් මම හිතින් සමාව දෙනවා ඒගොල්ලන්ට. ඒගොල්ලෝ කරපු ඒගොල්ලන්ට පුළුවන් නැවත මේක හරි ගස්සන්න. මේක මට කරපු අපරාධයක් නෙවෙයි. මේ රටේ ජාතිය වෙනුවෙන් අපකප වෙලා ඉදිරිපත් වෙලා අතේ තියෙන ධනය වියදම් කළා වැඩ කරන කෙනෙක් ලේසියෙන් හොයාගන්න බෑ. මම ගැන කියනවා නෙවෙයි. නමුත් ඒකට ඉන්න මිනිහා ගේ අගය කරලා ඒ මිනිහට තව ධෛර්යය දෙන්න වැඩ පිළිවෙලක් කරුවේ නැත්තේ ඇයි කියලා මට හිතන්න බෑ. මම එකට ඉන්න නෙවෙයි. එහෙම කරන කෙනෙකුට අගය කරලා එයාට නව 50ක් දෙන්න නම් කොච්චර වටිනවද? අනිවාර්යයෙන්. ඉතින් මම හිතනවා ඒක උත්තරයක් හැටියට ඇති කියලා හිතනවා. ඒ ගමන යන්න අපි හැබැයි අපේ වැඩේ නවත්තන්නේ නැහැ. අපි යනවා දිගට. මේ වර්තමානයේ වෙනකොට දැන් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා මේ දෙයක් විද්‍යාත්මකව පිළිගන්න බැයි නම් ඒ දේ පිළිගන්නේ නැහනේ. හැබැයි දැන් මේ අපි කතා කරන බෞද්ධ දර්ශනය තුල කියන කිසිම දෙයක් විද්‍යාත්මකව ව්‍යාජයි බොරු කියලා ඔප්පු කරන්න සමත් වෙලා නැහැ දැනට කවුරුත්. මම දන්නේ අනිත් ආගම්වලත් එහෙමද කියලා. කෙසේ වෙතත් මේ බෞද්ධ දර්ශනය පිළිපැදලා මේ 50 වසර පුරා විශාල සේවයක් ඉටු කරපු මෙතුමා කලින් සඳහන් කළා වගේ ලන්ඩන් නුවරටත් මේ සිංහල බෞද්ධ අපේ මේ පෙරහැර සංස්කෘතිය ආදී විවිධ සංස්කෘතීන් සම්ප්‍රදායන් ගෙනහිල්ලා එහෙත්
ඒ ලන්ඩන් නුවරත් මේ අපේ බෞද්ධ සංස්කෘතිය ව්‍යාප්ත කරලා තියෙනවා. ඒ පිළිබඳව කතා කළොත් දැන් මේ බෞද්ධ සංස්කෘතිය ගැන අපි කතා කරනවා නම් මට ඊට ටිකක් ඉස්සරහින් කතා කරන්න වෙනවා. ඒ කියන්නේ මේ වැඩපිළිවෙලට වැඩි හරියක් විරුද්ධ වුණේ බෞද්ධයෝම තමයි. අපේ බලුවාම එංගලන්තේ හිටපු තානාපති මොන්රාවුල මහත්තයා පොලිසියට මාව මගේ ගෙදර මගේ පවුලයි අපිව වාර්තා කරලා තිබුණා ත්‍රස්තවාදීන් හැටියට. ඒකට ස්කොට්ලන්ඩ් යාඩ් එකෙන් ඇවිල්ලා අපේ නෝනා පැය ගාණක් ප්‍රශ්න කෙරුවා. ඊට පස්සේ මම හිටියේ නෑ. ඊට පස්සේ ඇවිල්ලා මෙයා කළා අපේ පාස්පෝර්ට් චෙක් කරලා ඔක්කොම කරලා කිව්වා ඒගොල්ලෝ මොනවද මේ කියන්නේ? ඔයා රටට ජාතියට බුද්ධ ශාසනයට ආදරේ කෙනෙක් කියලා එයා ඒගොල්ලෝ රිලියුමක් කරියා අපේ කාලේ නාස්ති කරන්න එපා අපිට බොරු ආරංචි දෙන්න එපා කියලා මෙයා කළා. ඊට පස්සේ ස්කොට්ලන්ඩ් යාඩ් එක මට ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් කරන්න ඕන නම් සුමාන දෙකක් කලින් බර්ඩ් මට පැය 24න් ඉඳ දුන්නා. මට හැමදේම ස්කොට්ලන්ඩ් යාඩ් එක මට කතා කරනවා උදේට. අදාළ කොහොමද මොකද? කවුරු හරි මිනිස්සු කෙනෙක් මෙහෙන් යනවා නම් මං අහනවා ඒකද කොහොමද අද මොකද කරන්න කියලා. කොහෙද අද ඉන්නේ කියලා මගෙන් අහනවා. හරි මං කියනවා අයි කවුරු හරි එහෙ එනවාද කියලා මං අහනවා. එයාගේ තීන ආවිලා නෑ මට රයිසන් කරි කන්න හිතනවා මං එහෙ එනවා කියලා කියනවා. ඉතින් ඒ වගේ අපි බොහොම මම අපේ කට්ටියට කිව්වේ අපි පොලිසිය නීතියට ගරු කරලා වැඩ කරන්න ඕන. නීතියේ ඉන්න ඕනේ අපේ පැත්තේ. අපි නීතියට විරුද්ධව වැඩ කරන්න නරකයි කොයි රටක වුණත්. මොකද නීතිය අපිට ඕමනයි. නීතිය අපේ පැත්තේ තියෙනවා නම් මේ වැඩ කරන්න ලේසි වෙනවා. කියලා මම හැමෝටම තේරුම් කරලා දීන එහෙම තමයි වැඩ කරන්නේ. ඉතින් පොලිසියත් මම පෙරහැරවල් කඩනකොට මෙයාගෙන කිව්වේ මේව තමයි අපිට ඕනේ. ඩෙමොන්ස්ට්‍රේෂන් නෙවෙයි. මේ වගේ මේ කොච්චර ලස්සන සුදු ඇඳගෙන චෛත්‍ය හදලා මේ කළා යනවා. ඉතින් මේක තමයි මිනිස්සුන්ගේ හදවතට යන්න ධර්මය ඉච්චිත ලේසි. ඉතින් මම ඒ ධර්මයේ මම බොහොම ආදරෙන් සලකන දෙයක් බුදුන්ගේ දේශය මේ ධර්මද්වීපයක් වුණා මේක බුදු වෙච්ච මොහොත. ඉතින් මේ සියලු ඔක්කොම මට මේ වැඩ කරන්න මේ විශ්වයේ බලයක් තියෙනවා. මේ මිනිස්සු මොනවා කිව්වත් අපි විශ්වයත් එක්ක ඒ විදිහට වැඩ කරගෙන යනවා නම් අපිට විශ්වයෙන් අපිට ආරක්ෂාව තියෙනවා. මම හිතනවා දැන් ඒ පොලිසිය වල හැමතැනම මට විරුද්ධව වැඩ කරපු මිනිස්සු කෙරුවාම උනේ ඒ මිනිස්සුගෙන් මට උදව්වක් හම්බුණා. මට පාඩුවක් වුණේ නැහැ. මට කවුරු හරි මට මොකක් හරි ගැටයක් ගැවුවොත් ඒකෙන් මට වාසියක් කරනවා. ඉතින් මම දන්නවා මේ බුදුන්ගේ පිට විශ්වයේ බලය. ඉතින් මම හිතනවා දැන් මට අනාගතයේදී මේ වැඩ කරන්න දැන් ඔබතුමාලා මුණ ගැහුණා ඊයේ හදිසි. ප්ලෑන් කරලා නෙවෙයි හදිසි. මේ මම වැටිච්ච වෙලාවක කවුරු හරි ඉන්නවා මට අත තියලා ගොඩ ගන්න. ඉතින් මම හිතනවා මේක මේ අලුත් වැඩපිළිවෙල මම හිතන්නේ අපිට විශාල මේ රට ගොඩ ගන්න බුද්ධ ශාසනය රැක ගන්න අපිට තුන්වන්ගේ පිටත් උදව් වෙතුව අපි සියලු දෙනාට මේක ඉදිරියට දිගටම කරගෙන යන්න ලැබේවා කියලා මම සුබ පතනවා. ඔබට පේන මේ දර්ශන වලින් මේ අපේ කැමරාව පිටුපස ගාමිණී කීර්තිචන්ද්‍ර මහතාත් සමග අපි තවත් පිළිසඳරක යෙදුණා. එහිදී අපිට මේ ගොඩක් විස්තර දැනගන්න ලැබුණා. එතුමා යුද හමුදාව සම්බන්ධයෙන් යුද හමුදාවට මේ විශාල වශයෙන් උපකාර ආදිය කරලා තියෙනවා ශ්‍රී ලංකේ යුද හමුදාවට. ඒ ඔබතුමා මේ යුද හමුදාවට ශ්‍රී ලංකේ යුද හමුදාවට විශාල මේ උපකාරක් කරලා තියෙනවා. යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨතම පිරිස් ජෙනරල් ඩෙන්සිලි කොබ්බෑකඩුව ආදී පිරිස් සමගත් සමකාලීන ක්‍රියා කටයුතු කරලා ඒ වගේ විශාල සේවයක් ඉටු කරලා තියෙනවා. ඒ පිළිබඳව මතකය අවදි කරමු. ත්‍රස්තවාදය පටන් ගන්න ඉස්සෙල්ලා මම ත්‍රස්තවාදය ගැන කතා කරේ. 75 ලංකාව ඇතුළේ හිතලත් තිබුණේ නැහැ කවුරුත්. ඒකට ලංකාවට ඇවිල්ලා ඒ අතරතුරේ මගේ පවුලගේ මල්ලි කෙනෙක් හිටියා හමුදාවේ. එයා එතකොට මම හිතන්නේ මේජර් කෙනෙක්. රිටයර් වුණේ ජෙනරල් කෙනෙක් හිටියා. ඒ වගේ බලනකොට මට හමුදාවට එයා හින්දා මම ගියේ නැහැ. ඒ මගේ කිසිම වැඩකදී මගේ මාමණ්ඩි දේශපාලනය කරපු ඉඳන් මම මේක කරුවෙත් නැහැ. මම ඉන්ඩිපෙන්ඩන්ට්. මොකද මගේ වැඩපිළිවෙල අර්ථය මේ වැඩපිළිවෙල මම හිතන්නේ හැමෝටම පිටයි කියලා. මේක මේ නිදහස්ව හැමෝගෙම මගේ පවුලේ අය මේ තන්තුරු හිටියා මම දන්න කට්ටිය හිටියයි කියලා
මම ඒකෙන් අයිති ප්‍රයෝජන ගත්තේ නැහැ. කිසිම තැනක මම කැමතිත් නැහැ. මොකද මම self made man. මම පුංචි කාලේ ඉඳන් හැදුනේ මම හැදුනා මගේ විදියට. මගේ නීතියට. ඉතින් ඒ වගේ බලනකොට මේ මට තිබුණේ මට හමුදාවට බැඳෙන්න බැරි වුණාට මම හමුදාවට විශාල ආදරයක් තිබුණා. ඒ මොකද රට දැ බේර ගැනීමට හිටියේ එච්චරයි. ඉතින් ඒ ගමන තුවක්කුවක් තිබුණේ නැහැ හරියට. මේක කුරුල්ලන්ට වෙඩි දෙන තුවක්කුව තිබුණේ. හරි දුකක් වින්දා මේගොල්ලෝ. එතකොට මේගොල්ලෝ අපේ නායකයෝ බලනවා කවුද ඉස්සල්ලා වෙඩි තිබ්බේ? අපිද ඒගොල්ලෝ. බුලට් එක ආවේ කොයි පැත්තෙන්ද? කොහෙලා බලන්නේ අපේ මිනිහ වරදක් කරුවාද? අපේ මිනිහට සිංහල මිනිහට තිබුණේ සහයක් කිසිම කෙනෙකුගේ. ඒ මිනිහ සටන් කරුවට තනියම තමයි යැපෙන්නේ. ඉතින් ඒ කාලෙක මම ඉතින් බොහොම කොබ්බෑගඩුව මහත්තයාටත් එක්ක බොහොම ළඟින් වැඩ කෙරුවා. අපි කතා කරලා ලන්ඩන් ආවා මේ එයාව ට්‍රේනින් පීරියඩ් එකකට ඇවිල්ලා ඉන්නකොට ඔය නාලක හම්දුරුත් වැඩිය දානයක් කාරී දීලා ඉතින් මම ඇහුවා කොබ්බෑගඩුව මහත්තයාගෙන් මේ ඔබතුමා දැන් නායකයෙක් ඇවිල්ලා ටිකක් ප්‍රේසම් වෙන්න ඕනයි. නෑ අපි එයාට chance එකක් දෙන්න ඕනයි කිව්වා. මං ගෝවා ඉතර හොඳ වැඩක් නෙවෙයි. නිකන් මේ අපි chance එකක් දෙන්න ඕනයි කියලා කිව්වා. ඉතින් මං ඔබතුමා කැමැත්තක් කරන්න නමුත් මම කියන ප්‍රේසම් වෙන්න. පොඩි බාධා කරනවා ඔබතුමා ඔය සඳහන් කරන්නේ මොන කාලවකවානුවේද? ප්‍රේමදාස මහත්තයාගේ කාලේ. ඉතින් මම ඒ ගමන අපි ඒ හමුදාවත් එක්ක ඉන්න ගමන් මට කොබ්බෑගඩුව මහත්තයා අවවාදය දුන්නා. එයාට ප්‍රශ්නයක් ආවහම එයා කල්පනා කරන්නේ බුදුහාමුදුරුවෝ ඒ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා. තමයි කොබ්බෑගඩුව අප අතර නැති අද කොබ්බෑගඩුව ජෙනරල් මහත්තයා මේ හිතනවා කිව්වේ ඒ විදිහට මට. මම ඒක පාඩමක් හැටියට අදත් පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ පිරිස මුණ ගැසීමෙන් මම කරන වැඩත් තව දියුණු වුණා. ඉතින් මම තව එන්න ඇතුළට හමුදාවත් එක්ක වැඩ කරන්න පටන් ගන්න. ඔය රණවිරු ශ්‍රවණේ අද තියෙන මුලින් 94 මම ඔක්කොම අතපය හදන මැෂින් බ්ලෙච්චොත් කියන කම්පැනියෙන් ලකියල්ගම් මහත්තයාගේ ඉල්ලීම උඩ මම එවුවා 94. ඉතින් ඒව තමයි දැන් වැඩි දියුණු වෙලා කරගෙන යන්නේ. ඉතින් ඒ වගේම රණවිරුව මම ගෙනිච්ච 3 පාරක්. ලන්ඩන් ඉස්සෙල්ල පාර 15 දෙනෙක් ගෙන දැන්වත් එක්කෙනෙක් මට උදව් වෙන ඇවිල්ලා එයා රිටයර් වෙලා මේජර් කෙනෙක් හැටියට. ඉතින් ඒ වගේ මේ මට පුළුවන් හැමදේම මේකට සහභාගී කරගන්න. මට වැඩියෙන්ම මම වැඩ කරන්නේ හමුදාවත් මහා සංඝරත්නයත් එක්ක විතරයි. ගියොත් එක්ක නෙවෙයි. ඉතින් ඒ වගේම ඉතින් මහා සංඝරත්නයේ හුවක් විදියට වැඩ කෙරුවා රට දැය වෙනුවෙන්. ඉතින් පංගුවක් ඒගොල්ලෝ ප්‍රයෝජනය ගන්න කට්ටියක් ඉන්නවා. ඉතින් මිනිස්සු කිව්වම එක එක ජාතීන් ඉන්නවනේ. අපිට කියන්න බෑ මේ මිනිස්සු හොඳයි. මිනිස්සු ඉතින් බොහොම ආත්මార్థකාමීනේ. ඉතින් ඒක අපි ඔක්කොම හැදිලා දැන් මේ විදිහට බලමු. ඉදිරියට අපි මේ වැඩ කවුරුත් හොඳ වුණ නරක වුණාට මට ප්‍රශ්නයක් නැහැ. මට මේ පොළොවට මාව දාලා තියෙන වැඩකට මම ඒ වැඩේ ඉෂ්ට කරන්න මම වැඩ කරගෙන යනවා. අපි දන්නවා ගොඩක් මේ විශේෂයෙන්ම මෙතුමාගේ තරුණ කාලයේදී සමාජ සේවා කටයුතු වල මේ සමාජ ක්‍රියාකාරකයෙක් ලෙස යොමු වෙද්දී ගොඩාක්ම සඳහන් වෙන දෙයක් තමයි තමන්ගේ පවුල, තමන්ගේ පුද්ගලික ජීවිතය තමන්ට මගහැරෙනවා කියන එක. ඉතින් මේ දෙකම හරියාකාරව සමබරව පවත්වාගෙන සාර්ථක පෞල් ජීවිතයක් ගත කරලා සාර්ථකව සමාජයට විශාල දායාදයක් දීපු මෙතුමාගෙන් ඒ පිළිබඳව අපි අහමු. තාම හරි මුල්ට මතක් කරුවේ නෑ. මගේ පවුල මගේ නෝනා මගේ භාර්යාව තමයි මේ අද මේ වැඩපිළිවෙලේ මූලිකය. එයා මගේ කකුලෙන් ඇදපු නැති හින්දා තමයි අද මේ වැඩපිළිවෙල මෙච්චර ජඹුරට කෙරෙන්නේ. මෙච්චර මුදලක් නැතේ එයත් qualified chartered secretary කෙනෙක් ඉංගලන්තේ. නමුත් අපි දෙන්නට තිබුණේ නැහැ මේ සල්ලි වලට මොකද වෙන්නේ කියලා. ඒකින්ද මට මේ වැඩේ නොකඩවා කරගෙන යන්න පුළුවන් වුණා. එයාට මේ හාමුදුරුවෝ කොහොමත් මොකක් හරි උත්සවයක් වෙලාවට උන පින් දීලා තමයි වැඩ කරන්නේ. මොකද ඒ හාමුදුරුවෝ කියනවා ගාමිණී මහත්තයට මේක කරන්න හම්බ වෙන්නේ නැහැ නෝනා ඊට දුන්නා.
නෝනා කකුලෙන් ඇදපු නැති හින්දා තමයි මේක මේ විදිහට කියන්නේ. ඒ වගේම මගේ ළමයි මගේ යාළුවෝ බැන්නා. ඕ ලෙවල් ඒ ලෙවල් කරන ළමයි ඉඳිද මේ ලංකාවේ මාසේ 11ක් ඉන්නේ කොහොමද අර නේද බැන්න ඇයි එහෙම කරන්නේ බයනගේ නේද ළමයි හිතන්නේ ඉතින් මගේ යාළුවෝ බැන්න කොහොමද ඔයාගේ ළමයි දැන් මේ උගු තනියම දාලා කියලා කොඩු ගහන්න අරව මේ වුණ අර මිනිස්සු ඔක්කොම බයිනවනේ මේ මං කිව්වා නෑ මගේ ළමයි මට විශ්වාසයි මම දුන්න උත්තරේ ඒකයි මගේ ළමයි ඒ වගේම මම මේ අවුරුදු 4 විතර මගේ ලොකු දුවලා ඔක්කොම ඉන්නලාක මං ඇහුවා මම හිතුවා ඕගොල්ලෝ මගේ ඇඟට කඩාපනියි කියලා. කවදාරි ලොකු කිව්වනේ ඇයි තාත්තා මම කිව්වා ඔයගොල්ලෝ තාත්තා ඇටියෙම අපිට මොනවද අපි ඉස්කෝලේ එක්කන් ගියාද මේවා කෙරුවද මොකද කෙරුවේ නෑ කියලා කියයි. නෑ තාත්තා කෙරුවේ හොඳ වැඩක්. අපි අපේ වැඩේ කෙරුවා ඒක. ඉතින් මට හරි සන්තෝෂයි. පස්සේ ඔය එංගලන්ත කට්ටිය කියන්න පටන් ගත්තා ඒ ටීම් කියලා ෆිල්ම් එකක් තියෙනවා. ඒක නිකන් අර නාට්‍ය වගේ එකක්. ඒ ටීම් ෆයිටිං යුනිට් එක තමයි. නමුත් අපිට නම දැම්ම ඒ ටීම් කියලා. මොකද හැම වැඩේකම දැන් ওই පෙරහැරවල වල ඉස්සරහා යන්න මගේ ලොකු දුව පුතා තමයි බැනර් එක අල්ලගෙන. ඒ හැමතැනම ඒගොල්ලෝ මූලිකව හිටියා. මේ වැඩේ අපි ගෙදර හදනවා කට්ලට්ස් 900යි 10යි ආපාට 100යි මේ හෝල් එකේ මොන හරි තියනවා නම් කට්ටියට කන්න දෙන්න 300කට හරියන්න ලුණු කපනවා සීනි සම්මෝලයි ඉතින් මේ සංවිධාන හැදුනේ අපිවත් හදාගෙන මේක නිකන් හදුන්නේ අපි දැන් මම දක්ෂ කුක් උයන මේවත් ඒ වගේ ඒ ඔක්කොම එකට හැදුනේ. දැන් මගේ ළමයි මම කිව්වේ ඕගොල්ලෝ ගෑනු ළමයි. ඕගොල්ලන්ට එක chance එකයි තියෙන්නේ. වැරදි ගමන ගියොත් එහෙමම යන්න තාත්තා ළඟට අම්මා ළඟට එන්න එපා. මේ අම්මයි තාත්තයි ආච්චිලා හැටියට ළමයි නර්සරි ගෙනියන්නේ මේක නෑ. ඒ බැන්දනම් හෙටම කාමරයක් කුලියට අරන් යන්න ගෙදර ඉන්න බෑ. ඒගොල්ලෝ එහෙමම කරුවා. 4 දෙනා. ඉතින් ඒ එක්කෙනෙකුට මම මගුල් ගෙදරට වේදන් කෙරුවේ නෑ. ගල්කිස්ස හෝටලේ දෙන්න බැන් ඔක්කොම ඒගොල්ලෝ ටිකට් අරගෙන මෙයා කරගෙන අපිටත් මෙයා කරගෙන ඒගොල්ලෝ වේදන් කරගෙන. ඒ ළමයි හැදෙන්න දෙන්නේ නෑ. ළමයි හදන්න ඕන. දැන් මේ රටේ තියෙන ලොකුම වරද මේ ගේකට ගියාම ළමයෙකුට පොඩි ළමෙක් කොහෙද එරන්නේ ඒ ළමයිගේ වැඩේ පොළොවේ හැපෙපියන්නේ. මම දැන් පුරුදු කරන්න ලෑස්ති කරනවා මේ ළමයින්ට දෙමව්පියන් කියලා දෙනවා මේ ළමයා ආදරේ තියෙන හදවතේ ළමයා අඬනකොට එකක් ගහලා ඔළුව අත ගන්න එක ආදරයක් නෙවෙයි ඒක වැරදි වැඩ මේ ළමයාට ඉල්ලන දේ දෙන්න එපා ගහුවට පස්සේ ඔළුව අත ගන්න එපා ළමයාට යමක් දෙනවා නම් එකපාරට දීලා ඉවර වෙන්න නැත්නම් දෙන්න බෑ කියලා දෙන්න එපා ගැහුවට පස්සේ අත ගන්න එපා. මේක මේ රටේ මේ 100ට මට පේන්නේ 99ක් මේ දෙමව්පිය ලොකු අමාරුවක ඉන්නේ. මොකද එක්කෙනෙක් අනල කවනවා අනිත් එක්කෙනා පියාඹනවා අනිත් එක්කෙනා නටනවා. එහෙම නෙවෙයි එහෙ. කන්න තියෙනවා මේ පුටුවේ තියෙනවා මේ එකක් ඒක උඩ තිබ්බා ළමයාට කන්න දුන්නා පළවෙනි දවස් තුනේ කවනවා. පොඩි ළමයා ආස 9යි. ඊට පස්සේ ළමයාට කෑම කියලා හැන්ද දෙනවා. ළමයා කෑවේ නැත්තම් පිට 15 විතර කෑම බිසි ගන්නවා. දොස්තර කියන්නේ ළමයා මැරෙන්නේ. තුන්වෙනි දවසේ එනකොට බඩගින්න එනකොට කනවා. ඒ වගේ තමයි ස්විමින් pool එකට මාසයෙන් දානවා. මේ ළමයාගේ බය හැක පුංචි කාලෙම ඉවර කරනවා. ළමෙක් වැටුණාම කෑ ගහගෙන පැනගෙන උස්සන්න යන්න එපා. ළමයා අඬන්නේ අර ලොකු මිනිස්සු කෑ ගහන එක. මේවා මේ රටේ මන් දන්නේ කොතනින් පටන් ගන්නද කියලා. මේ රට හදන්න ඔතනින් එන්න ඕන. ඉතින් මේ රට ජාතිය බුද්ධ ශාසනය රැක ගන්න ගම අපි මේ අපේ මේ පොඩි කිරි දරුවන්වත් පෙළගස්සන්න ඕන. ඉතින් මම මේකයි මේ අතරමඟට මේක ගෙනාවේ. මම හිතන්නේ අපි සමාජ වෙනුවෙන් වැඩ කරන් ඒ දැන්
ඉතින් මේ මගේ පවුලේ මේ ළමයි ඔක්කොම මේකට සහභාගී වෙනවා. තාමත් දැනුත් ආවම මේ තැන්වලට ඒ වගේම මම මගේ පවුලට මම කවදාකවත් shopping ගියේ නැහැ. රෙදි ගන්න එකට. කඩේ යනවා. නමුත් රෙදි ගන්න මම එන්ගේජ් වෙච්ච දවසම කිව්වා මගෙත් එක්ක shopping යන්න නම් මම අඬ ගහන්න එපා. මං එන්නේ නැහැ. ඇයි පළවෙනි කඩේ පටන් අරගෙන කඩවල් 10කට ගිහිල්ලා එන්න ආපහු පළවෙනි කඩේට අර මිනිහට අර බේල් ගණන් ඇරලා ඉරලා අනේ කනගාටුයි අපි යනවා සෝරි කියලා කියන්නෙත් නැහැ. ටග්ගාලේ අපි එන්න. හරිද වැඩේ? නෑනේ. ඉතින් මේක තමයි අපේ සමාජයේ තියෙන නරක දේවල්. ඉතින් මම ඒවත් මේ සුහදව කතා කරනකොට කියන්න පුළුවන් දේවල් ඉතින් කිව්වා. හැබැයි මගේ පවුල ටීම් එක. හිතනවාද මගෙන් හරි උත්තරේ ලැබුණේ නැහැ අනම්මනම් කියුණා. ඔබතුමා මේ සඳහන් කරන කිසිම දෙයකින් අහක දාන්න එක වචනයක්වත් නැහැ. ඒක නිසකයෙන්ම කියන්න ඕනේ. ඔබ දන්නා උපේක්ෂා ටීවී අපේ YouTube නාලිකාවෙන් අපි ධාර්මික වැඩසටහන් තමයි නිතරම ගෙන එන්නේ. ඉතින් සෑම 15ක පොහොය දිනයකදීම අපි පොහොය දින වැඩසටහන් මාලාවක් ගෙන එනවා. අපි මේ කාර්යයන් කරන්නේ ස්වේච්ඡාවෙන් තමයි. හැම පුර 15ක පොහොය දිනයකම මේ වැඩසටහන් අපි ඔබ වෙත සජීවව ගෙන එනවා. ඉතින් මේ වගේ ඊයේ දිනට තමයි මැදින් පුර 15ක පොහොය දිනේ යෙදලා තිබ්බේ. එදින අපි මේ පොහොය දින වැඩසටහන් මාලාව ගෙනාවේ පිළියන්දල සුවාරපොළ උද්‍යෝගිපුර සිරි විජයාරාම විහාරස්ථානයේ සිටයි. ඉතින් අපි පළමු බණ වැඩසටහන ඔබ වෙත සමීප කරලා ඉන් අනතුරුව අපිට අහඹු ලෙස හම්බුණු සොඳුරු මිනිසා සමග තමයි අද අපි මේ පිළිසඳර ඔබ වෙත ගෙනාවේ. ඉතින් ඒ පිළිබඳවත් අද මේ ඔබතුමා ඉදිරිපත් වුණු වැඩසටහන පිළිබඳවත් ඔබතුමාගේ මතය අදහස දැනගන්න අපි කැමතියි. මෙච්චර කාලයකට මම ඔබතුමාලට ස්තුතිවන්ත වෙනවා. මොකද මම ගෙනිච්ච සත්‍ය මට තේරුණේ මම කොච්චර මොනවා කරුවත් මම තනියම කියලා. එහෙම මේකක් තිබුණා. ඉතින් දැන් මේ අවුරුදු 50කට පස්සෙත් මට ආපු හිතට ආපු හැඟීම මම තනි වෙලා කියලා. ඉතින් මම මොකද්ද කරන්න කියලා කල්පනා කළා. මම කාන්තා සමිතිය පිහිටන්න වැඩ කටයුතු සාකච්ඡා කරලා පටන් ගත්තා මාතරි. ගාල්ලේ. මාතරි නේ ගාල්ලේ. ඉතින් ඒ වගේ දැන් මේ ඔබතුමාලා මේ කරන කල්චරිය බලවාම මේක අනාගතයක් තියෙන වැඩක් කියලා මට දැන් වැටහෙනවා. අපිට මේ ගමන මේ රට වෙනුවෙන් මම හිතන්නේ විශාල ව්‍යාපෘති වැඩ පිළිවෙලක් කරන්න පුළුවන් වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපිට දිගටම මේ වැඩ කරගෙන යන්න අපිට දළදා සමිතියකින් පිහිටක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මේට වැඩි කියන්න මම හිතන්නේ ඕමලයි කියලා. මේ අපි අතර යන වචන බෙදා ගැනීමේදී තේරෙනවා මේ කාටත් ඕවනාවක් තියෙනවා මේක කරන්න. ඉතින් ඒක ඇති අපිට මේ ගහ නැගින්න. මෙවැනි වටිනා වැඩසටහන් ඔබ වෙත නිරතුරුවම ගෙන එන උපේක්ෂා ටීවී අපිව ඔබට සම්බන්ධ කරගන්න පුළුවන් 0701 62 61 65 දුරකථන අංකය ඔස්සේ. නිදහස් නිවහල් සිංහල ජාතියක උරුමය රැකගත්තේ ඒ දවස එඩිතර ගැමුණු නිරිඳුය. හෙළ විරුවන් තව තව බිහි කළ ලංකා මෑණිය මතු අනාගතය වෙනුවෙන් රැකගෙනුම යුතුයමය. මේ කවිය සඳහන් වෙන්නේ අඩ සිය වසක අභිමානය කියන මෙතුමා විසින් රචනය කරන ලද මේ කුඩා පොත් පිංචේ. අඩ සිය වසක් පුරාවටම වර්ෂ 1975 සිට 2025 වර්ෂය දක්වා ඉටු කළ අඩ සිය වසක මෙහෙවර පිළිබඳව සඳහන් වෙන මේ කෘතියේ තමයි මම මේ කවිය උපුට ගත්තේ. ඉතින් මේකේ මේ විශාල කතා ගොන්නක් අන්තර්ගත වෙනවා. ඔබට අවශ්‍ය නම් මේ පොත ලබා ගන්න පුළුවන්. ඉතින් මේ බුක්ලට් එක මේ පොත් පිංච ඔබට ලබා ගන්න පුළුවන්. අපි කිසිදු අය කිරීමකින් තොරව තමයි මේ ගාමිණී මහත්මයා මේක තැපැල් ගාස්තුත් ගන්නේ නැතුව තමයි ඔබට මේක නිවසටම ගෙන්න ගන්න ඕන නම් 071 482 34.04 දුරකථන අංකයට ඇමතුමක් දීලා මේ පොත් පිංචය ලබා ගන්න පුළුවන්. ඔබතුමාගෙන් කාට හරි යම් උපදේශයක් ගන්න තියෙනවා නැත්නම් ඔබතුමාගේ මේ කාර්යයන් වලට කාට හරි සම්බන්ධ වෙන්න කැමැත්තක් දක්වනවා නම් ඔබතුමාව සම්බන්ධීකරණය කරගන්න පුළුවන් ආකාරයක් පිළිබඳවත් අපි සඳහන් කරමු. මම හිතන්නේ මගේ දුරකථන නම්බරේ ඔව් දුරකථන අංකය සඳහන් කරොත් සඳහන් කරලා 071 4යි 8යි 2යි 3යි
4.04. ඉතින් මේ පිළිසඳරේදී ඔබට හිතෙන්න පුළුවන් මේ යම් ආවේගශීලී විදිහකින් මේ අදහස් ඉදිරිපත් කරනවා කියලා නෑ. මෙතුමා කෙරේ කිසිම ආගමක් ජාතියක් කෙරේ වෛරයක් නැහැ. මේ සංහිඳියාව තමයි මේ බුද්ධ දර්ශනය කියවෙන්නේ. ඉතින් ඒ වගේමයි මෙතුමා දේශපාලන පක්ෂයකට කිසිම ආකාරයකින් සම්බන්ධයක් නැහැ. ඒ වගේමයි මෙතුමා අමද්දෙපයි. ඒ වගේ ಗುಣ රාශියක් පිරුණු මේ මෙතුමා සමග තමයි අද අපි වැඩසටහන ගෙනාවේ ගාමිණී කීර්තිචන්ද්‍ර මැතිතුන් සමග. ඉතින් ඔබට ආරාධනා කරනවා ඉදිරියටත් අපි මේ වගේ වැඩසටහන් නිතරම ගෙනීමට බලාපොරොත්තු වෙනවා. මෙතෙක් වෙලා වැඩසටහන් නැරඹුව ඔබ සැමටම ස්තුතියි. ආයුබෝවන්. ගාමිණී කීර්තිචන්ද්‍ර මැතිතුමනි, මටත් ලොකු භාග්‍යයක් ලෙස සැලකනවා ඔබතුමා වැනි පුද්ගලයෙක්ව සම්මුඛ සාකච්ඡාවකට වාජනය කිරීමට ලැබීම සම්බන්ධයෙන්. මගෙත් මාධ්‍ය දිවියේ මේ කෙටි කාලින මාධ්‍ය දිවියේ විශාල භාග්‍යයක් ලෙස මම ඒක සැලකනවා. ඒ වගේම ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග මේ වගේ සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ වීම පිළිබඳව. ඔබතුමාට ආරාධනා කර සිටිනවා ඉදිරියටත් මෙවැනි වැඩසටහන් සමග සම්බන්ධ වෙන ලෙසට. ආයුබෝවන්.